කොහොට්නත් මාධවිත් ඉස්කෝලේ ඇරි එන වෙලාව අල්ලා නිර්මලා ගේට්ටුව අද්දරට වූවායි. ඉතින් පූර්ණලා යන්නට ඕනේ ඈ පසු කරගෙන. මාධවී නම් ඈත තියාම අතවන්නට වූවායි. පූර්ණාවේ දැක්කේ නැති ගානට. ඔහු තවමත් තරහින්නේ. ඒ කිසිවක් ගණනකට නොගත් නිර්මලා බලා සිටියේ දහඩියේ මතුවී දිලිසෙන ඒ කඩවසම් මූණ දිහාය. පූර්ණ නොදැක්ක ගානට මගහැර යන විට නිර්මලාට හැඬුම් ආවේ. දුක නිසා මෑගේ කටින් වචන පිට වෙන්නේ නැති ගානේ. ඈ හැකි වෙර යොදා පූර්ණ ඊ බිඳුණු හඬින් මොර ගෑවේ ඉවසන්නටම බැරි තැන. පූර්ණ ඒද නැවතුනේ නැත. මාධවීට නම් නිර්මලා අක්කා ගැන බෙහෙවින්ම දුකයි. ඇයට කිසිවක් ඉබ වැටි ඇතුවාක්ද නෙමෙයි. අනේ පව් අයියේ. ඔයා තරහ වෙලා හින්දා හරි දුකෙන් ඉන්නේ අර ආඬනවත් එක්ක. ඈ අයියාගේ අතේ එල්ලෙමින් ඇවිටිලි කරන්නට වූවාය. නංගිගේ කරදරේටම නොඋනත් පූර්ණ නැවතුනේ. එහෙත් හැරි බැලුවේ නැත. අම්මෝ හරි බඩගිනි. බොරු තකහනියක් මවාගත් මාධවී අයියාත් නිර්මලා අක්කත් එහි තනිකර දමා ගෙදර දිව්වාය. නිර්මලා ඒ අවසරෙන් හිමිහිමින් පූර්ණ ළඟට ආවාය. පූර්ණ ප්ලීස්. ඈ අයද සිටියාය. පූර්ණ ඉවත බලාගත්තේ ඇයට කිසිම බුරුලක් නොදී. තරහද මයික්. සෝරි මං කලබල වුණා. නිර්මලා හඬන්නට ලං වෙමින් කීවාය. කලබල වෙන්න ඔයාට මොකුත් හදිසියක් තිබුණේ නෑනේ. අනිත් එක ඕනම විනාඩි 10ක් පරක්කු වෙන්නේ නැති. ඒ හින්දා නෙමෙයි. එහෙනම් මොන හින්දාද? පූර්ණ ඇසුවේ ඉමහත් කූලින්න. නිර්මලා හඬන්නට පටන් ගත්තා. පොඩි කාලේ පොඩි දෙයටත් ඇය මෙහෙමයි. පූර්ණට බලා ඉන්නට බැරි වන්නේ. ඉතින් ඇය නලවා ගන්නට කුඩා ඔහු Taman සතු ශේෂතම ඇයට දෙන්නේ. ඒ සියල්ලම තම දෙපා මුල ගොඩ ගසාගෙන නැලවෙන ඇය ආපසු යන විට ඒ කිසිවක් ගෙනියන්නේද නැත. කියන්නේයි කියලා. එදා වගේම අදත් ඇගේ කඳුලින් පූර්ණගේ හිත උණුනේ. ඔහුගේ මෘදු වදනෙන් නිර්මලාගේ ඇඬුම තවත් දැඩි වූයෙන් පූර්ණ ඇගේ සුරත අල්වා ගත්තේ දුකෙන්. ඇයි? ඊයේ මොකද උනේ? අනතුරු ඔහු ඇසුවේ ඇය නලවා ගන්නා අදහසින්. ඒ හැර නිර්මලාට මේසක් හඬා වැළපෙන්නට තරම් ඊයේ කුමක් සිදු වුණේ දැයි පූර්ණට පැහැදිලි නැත. මදු ඊයේ කිව්වා ඔයාගේ උපේකගේ අතර එෆෑ එකක් තියෙනවා කියලා. පූර්ණගේ මුදු බවින් ධෛර්යය උපදවාගත් නිර්මලා ලදරියක මෙන් නෝකඩු කියන්නට වූවාය. ඉතින් පූර්ණට ඇසුනේ ඉබේටම. ඉතින් ඇත්ත දෙක නිර්මලා පූර්ණගේ දෙනෙත් දෙසම බලාගෙන ඔහුගේ සුරත සොලවා නැවත නැවතත් අසන්නට වූයේ මුරණ්ඩු ලෙසින්. නිර්මලාගේ විලාසෙන් වික්ෂිප්ත වූ පූර්ණ බලා සිටියේ කතා කරගන්නට බැරිවය. පුංචි කාලේ නිර්මලාව වඩාගෙන නලවන්නට කෑම කවන්නට පවා හුරු වී සිටි පූර්ණට ඈ කෙරෙහි සහෝදරත්වයකට වඩා වෙනස් හැඟීමක් දැනුනේ නැත. ඔහුගේ නිහඬ බවින් අතරමං වූ නිර්මලා අනේ මම මැරිඩයයි පූර්ණ. ඊ ඔහුගේ අතහැර දමමින් කීවේ මහත් පරාජිත අසරණ විලාසයකින්. එහෙම දෙයක් නෑනේ මේ අර සමන්තයාගේ පොඩි ප්‍රශ්නයක්. පූර්ණ කෙසේ හෝ කියාගත්තේ. මේ නුපුරුදු කඩේම අභිමුව ඔහුගේ සියො ළඟම ගැහෙන්නේ. ඔහු කී දේ ඇසුණත් වැටහුණත් නිර්මලා නොනවත්වාම හඬනවායි. පූර්ණට කර කියා ගන්නට දෙයක් නැති තරම්. ඔහු වෙවුලන ඇඟිලි තුඩින් ඇගේ අතැඟිලි රහසින් මෙන් අල්වා ගත්තේ. නිරු දැන් යන්න. හරි නෑ අපි මෙහෙම පාරේ ඉන්න එක. මාව පන්න ගන්න දුවට ඕන. මට හාද බෑද කියන්න. එවර ඇසුවේ සැකයත් ඊර්ෂ්‍යාවත් නලියන දැසින්. ඒ වචන අහුලාගත් සැනින් ආපසු හැරුණු නිර්මලා හඬමින්ම ගෙදර දිව යන්නට වූවායි. ඒත් ඒ අපමණක් සතුටින්ය. ඉතින් මේ කතාවේ දෙවෙනි කොටස ඔහොමම ඉඳලා ඊළඟ වීඩියෝ එකෙන් බලන්න කියලා මම ඉල්ලනවා. මම පුන්සිසී චතුර.